ජාතික ජනබලවේගය එහෙම නැත්නම් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගයේ තරුණ සංවිධානය වෙච්ච SYU එකේ කරපු රැස්වීමක ෆොටෝ එකක් මේක. අපි යෞවන සමාජ ශාස්ත්‍රය දේශපාලනීකරණයට විරුද්ධව අද දවසේ සංදේශයක් බාර දෙනවා වත්මන්කර සභාපතිතුමාට. අපි බලමු සභාපතිතුමා අපේ ලියුමට මොන වගේ ප්‍රතිචාරයක් දෙයිද කියලා. එතනින් එහාට අපිට කතා කරන්න තියෙන්නේ ජාතික තරුණ සේවා සභාව අමුමේ දේශපාලනීකරණයට ලක් කරපු පාදඩ ආණ්ඩුවක් එහෙම නැත්නම් ජඩ ආණ්ඩුවක් කියලා තමයි මේකට කියන්න වෙන්නේ. නෑ ඒක මම අත්‍යවශ්‍යම මම කතා කරලා ඉවරයි. මීට වැඩි විශාල පියවරක් ගන්නවා කියන එක අපි ආණ්ඩුවේ ජනාධිපතිතුමාටත් මේ වෙලාවේ දැනුවත් කරමින් අපි යෞවන සමාජ ශාස්ත්‍රය දේශපාලනීකරණයට විරුද්ධව අද දවසේ සංදේශයක් බාර දෙනවා ගරු වත්මන්කර සභාපතිතුමාට. ඒකට දිස්ත්‍රික් නියෝජිත වශයෙන් මෙතෙන්ට ඇවිල්ලා තියෙන විවිධ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් තරුණයෝ අපි බලමු සභාපතිතුමා අපේ ලියුමට මොන වගේ ප්‍රතිචාරයක් දෙයිද කියලා. සාර්ථකව කරනවායි වෙනදා දේශපාලනීකරණය විරුද්ධව අපි දිස්ත්‍රික් පාලිකය වශයෙන් ඉන්නකේක දැනුවත් කරලා යන්න ඒ නියමයක් කරන්නට දේශපාලනීය සම්බන්ධකරණය සහ තරුණ සංවිධානයක ලෝගෝ එකයි. එතකොට ඒකේ කන්සෙප්ට් එකයි මේකට ආයතනයකට විරුද්ධව සහ ඒකේ සමාජික ඉන්න යව සමාජ පිළිහිටනවා. කියන වෙනත් තරුණ සංවිධානයක ඉන්න නිලධාරීන් ඉන්න තරුණ යෞවන සමාජවල තනතුරු පීඩාවීම වැදගත්වීමට විරුද්ධව සහ දේශපාලනික පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරු කොට්ටාස අපේක්ෂකයෝ එතකොට ඊට අමතරව කාර්යක සභා නියෝජිතයෝ ඒ කට්ටියලා තමයි තරුණයන් දැනුවත් කිරීම සහ තරුණයෝ යෞවන සමාජ පිළිහිටීම කරන්නේ. එතකොට අනිත් පක්ෂවල සහ ඒ පක්ෂයට විරුද්ධ මත දරන තරුණයෝ තව ඉන්නවා ගන්න. ඒ ආරතරව සහභාගී වීමට මැලිකමක් සහ ඒ කට්ටියට කතා කරන්න ඇති ප්‍රශ්නයක් තියෙනවා මේ වෙලාවේ ගම ඇතුලේ. ඒ කියන්නේ ඒ කට්ටියට පක්ෂපාතී විදිහට තරුණයන්ට විතරයි බහුතරයක් කතා කරලා තියෙන්නේ. සහ විරුද්ධ මතධාරීන් ඉන්න කට්ටිය එතෙන් එන්න මැලිකමක් දක්වන හේතුව අර පක්ෂක සමාජිකයෝ පිටසක් ඇවිල්ලා එතන ඉන්න එක පක්ෂයකට කොටු වෙලා තියෙන. ආයෙත් ගැටලුව තමයි තවත් ඒ කියන්නේ තරුණ සංවිධානයක ඉන්න තරුණ සංවිධානයක නායකයෝ ඒ කියන්නේ සභාපතිවරයා සංවිධායකවරු වෙනත් තරුණ සංවිධානයක නායකත්වයේ දරන තරුණයෝ ඇවිල්ලා එයාලා අරගේ සමාජිකත්වය ගන්නවා වෙනුවට එම යවුන් සමාජ පිහිටවන්න දායකත්වය දීලා තියෙනවා. ඒක කොහොමද ඒක ප්‍රස්තාවට විරුද්ධයි සහ ඒක කොහොමද මේ මැදිහත් වීම දැරුවේ කියන එක අපි දන්නේ නැහැ. ඒක මොකද වෙනත් තරුණ සංවිධානයකට අයිතියක් නැහැ කොහොමද තවත් තරුණ සංවිධානයක් පිහිටවන්න. මොකද අපි සමාජිකත්වයට ගත්තට අපිට කිසි ගැටලුවක් නැහැ සහ අරක ඒ වැඩේ කරන්න එපා කියන ඉල්ලීමක් කරනවා සවත්ව අපි ආයේ. මොකද අපි කියන්නේ මේ දිස්ත්‍රික්ක නියෝජනය කරලා ඉන්න මේ වෙලාවේ ඒක දැනුවත් කරන සහ ඔබතුමාගේ ඒකට තියෙන මතය දැනගන්න තමයි ආයේ. පිටට එන හප්තිය ඒකට සහයෝගය දී විදිහට අනිවාර්යෙන් ඔබව බලන්න කියලා තියෙන එකක් නැහැ. සම්බන්ධයෙන් හැමති ඕනම පක්ෂයකට ඒක අවස්ථාවතියි. ආදේශික කන්ෆරේඩක් සම්බන්ධයෙන් ඒ සෙප්තදා පොක් සම්බන්ධ කෙනෙක් ඊළඟට ඒක නිලධාර තරතින්නේ යුෆ්ලබ් එකේ ඒනුයි අරුණයන්ගේ ඡන්දය. ඒ ඡන්දයව නිකතාවක් අපේ ස්නෑක් යවකේ. ඒකට මේ මොහොතේදී ඒ සම්බන්ධ වෙන ෆිලිස් උනන්දුවක් සස්කන පිටික් we used up MOB by the authority car attention in really good listening up down and that this doesn't sound like that might get to get him up ඒ සංවිධානවල සාධාරණීය පදවක් නෑ. සංවිධානයට ගැනීම සහ සාමාජික ගැනීම සහ ඊට වඩා ඒක
සංවිධානය කිරීම සඳහා බාධාවන්නේ උඩක් නිලවන මේ බව. ඒකට හේතුව තමයි පෞද්ගලික කාර්යයට ඇතුළත් වෙන යුත් කප් වල සමාජිකත්වය අඩු වෙලා තියෙනවා. පෞද්ගලික කාර්ය පුරාවටම මේක දේශපාලනීකරණය වෙලා තියෙනවා. වෙත්ති මේක හිටපු තරුණ නායකයෝ අටවියාගෙන බලමින් ඉඳ තියෙනවා. මේ හේතුව නිසා මේක නැවත ගොඩනැගීමේ අවස්ථාවේ තියෙනවා. ඒක ගොඩ ගන්න නම් මේ ඉන්න හුදකලා වෙච්ච ගමේ යුත් කප් එකට බාහිර පිස්සොල ආකර්ෂණය ලබා ගැනීමේ අවස්ථාවක්. ඒගොල්ලෝ මැදිහත් වීම ලබා ගැනීම අවස්ථාවක්. ඒක නිසා අපිට පුළුවන් ජනාධිපතිතුමාවත් අපි ගෙනියන යුත් කප්පයක්. මීට කලින් එහෙම කරන්නේ නැහැ. ගමේ මන්ත්‍රී කෙනෙක් ගිහලා යුත් කප්පය හදන්නේ නැහැ. ඒක මොකද යුත් කප්පය කියලා කියන්නේ අතෑරලා දාලා තික් සංවිධානයක් වටපත් කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිව්වා ඊට පස්සේ අපි රාජ්‍ය ආයතන ටිකුවා. අපි ප්‍රෙස් එකේ තියෙන සියලුම මේ රටේම විචාර සංවිධාන වලට තමුණු සංවිධාන වල මේ සියල්ලට කිව්වා අපිට ඕන වෙන්නේ පුළුවන් තරම් මැදිහත් පුළුවන් තරම් සම්බන්ධ වීමක් තුළ මේකට සහභාගීත්වය වැඩි කරගන්න. ඒ නිසා සභාපති වෙනා මිට නම් ඉස්සපදන් ගිහලා හැබැයි අධ්‍යක්ෂ මණ්ඩලයේ මිට කලින් යුක්ත පදන් ගිහලා ඉවෙන් මොසරේ ප්‍රාදේශීය කියන දේශපාලන ඇමතිවරු මන්ත්‍රීවරු ගිහලා තිබුණේ අපේ යුක්තපේ හදන්න විතරනේ. එතන මෙහාට යුක්තපේ පවත්වන්නේ සියලු අමාත්‍යංශ වලට කතා කරලා තියෙනවා. අමාත්‍යංශ වලින් සිත්තරගෙන සියලුම තරුණ කටයුතු ගමේ ක්‍රියාත්මක කරන්නේ යුක්තපේ හරහා. ඒක අපි සම්බන්ධීකරණය කරනවා තමුන්සෝද මාවරා තමයි ඒක ක්‍රියාත්මක. කෙනෙක් හිතනවා නම් මේ යුක්තක් කියන එක දැන් ලෝගෝ එකක් හරි මොකක් හරි එකක් නිසා මේක විනාශ කරන්න බිගවට්ටන්න කටල දාන්න පුළුවන් කිය. ඒක මේ යුක්තක් වෙලේ දන්නේ. මේ වෙලාවේ යුක්තක් කියන එක සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒ කියන්නේ ඉල්ලීම් ඇවිල්ලා තියෙනවා සහ මේකට අත තියලා නැහැ. ඒකට හේතුව වෙන්නේ මේකට අප කියනකට වඩා මේක දැන් එකක් දේශිකයි. ඒ වෙනස් කිරීම වෙනුවෙන් මේ වැඩ කිරීමේදී අපිට තියෙන සියලුම ශක්තිය අපි මේ රජයේ වැඩේ වුණේ මේ රජයේ වැඩේ දැන් වෙන්නේ ශක්තියෙන් ගන්න. සංවිධායක විදිහට මිනිස්සු මේකින් වැඩ කරන්නේ. දැන් මම ඉති මාත් එහෙමයි. ඔය දැන් මම මේ කම්ජෝක බයි වින්න මේ පොත් වැඩේ සියලුම දෙනාට ආවේ අරගෙන සියලු දෙනාත් එක්කම එකතු වෙලා මේ වැඩේ කරනවා. ජාතික පංක්තිය සභාවේ දේශපාලනීකරණය කිරීමේ ඉනාසය පිළිබඳව කිසිම විරුද්ධත්වයක් වැඩක් නැහැ. ඒක ප්‍රමාණවත් නැත්නම් සමාජය තුළ මතයක් හදන්න. මොකද අපිට විරුද්ධයක් නෑ. මම කියන්නේ මේ ජාතික සම්පූර්ණ තිබ්බනේ නේද? කතා වුණේ. ඊයන ජාතික සම්මේලනයට විරුද්ධලා කිව්වා. ජාතික සම්මේලනේ මොකක්ද? ජාතික සම්මේලනේ වැඩ අපි විරුද්ධ අපි බජට් එකක් අනුමත කරලා අපි බජට් එක සම්මත කරේ මේ සභාපතිතුමා ඔරකම් වුණා කියලා දන්නේ නැහැ. බජට් එක සම්මත කරේ මම කියන්නේ විරුද්ධ වුණා. මම කියන්නේ කිසි ඒ ඩිස්ට්‍රික්ට් නෝජනක විවස්ථානුකූලව අපි සභාපතිතුමත් එක්ක වෙලා කතා කරසව. අවසානයේ මේ වෙච්ච දේවල් වලට කවුරුවක් එහෙම නැහැ. ඒක කවදාවත් අපිට මේ කපයි ඔබ හැම මැතිවරණයක හැම නිරවර්ණ එකදී දෙන්නේ කවුන්ට් එකක් තියෙනවා. මේ දක්වා තරුණ සේවා සභාව ආවට පස්සේ බලන්න මේක දේශපාලනීකරණය කිරීම. සායි ඊළඟ දැන් මේ දැන් ඔය යූත් ක්ලබ් ප්‍රශ්නෙත් එක්ක මේ දාගෙන යද්දි තමයි කොරෙන් කෝබල් එකේ ඉන්ටර්විව් තුන. ඒ ලිස්ට් එක බලන්න අපි දේශපාලනීකරණය කරන්නේ. තරුණගේ අවස්ථාව නැති. අපි කරන්නේ මෙච්චර කාර්යයක් මේ අවස්ථාව යා තන්දිකුන් එකට අංගදායක අංගරකට මොන පාර්ටියද මොනවද තරුණයාට මේ වැඩේ ඕපන් කරනවා. තරුණයා පින්පැඩි සම්මත වෙන අවස්ථාවක් වෙන ඕනෙම පක්ෂයක ඕනෙම විවිධ කාර්යයකට අපි සාකච්ඡා කරනවා. ඒ සම්මත වෙන්නේ ඔයගොල්ලන්ට අපලා සපෝට් දෙන්න. විවිධ කාර්යවලදී සංවිධානය වෙන්නේ. මොකද මේක ඒ නිසා විකටි මිනිරකේ සත්‍යවත් කරන ඕනවා. ඕපන් ශ්‍රාන්තියේ ටිකටිය පන්නේ ගිහලා. ඊට නෑ පත්ති මොකද පාටි දේ මම දැක්ක දේදී ඔතනදී ඔබතුමාගේ කතාව සහ ඒ දෙන ප්‍රායෝගික වෙන ක්‍රමෙත් එක්ක ලොකු පරස්පර විරෝධයක් තියෙනවා. ඒතකොට මම දිස්ත්‍රික් සභාපතිවරයා විදිහට කොළඹ දැන් ඉත්තේ දැන් එදා තිබ්බ කැස්බෑව 23 වෙනිදා තිබ්බ කැස්බෑවේදී එතකොට තරුණ සේවා නිලධාරීතුමා පැත්තක මම මේ මගේ මම S2 දැක්ක දේ මම අත්විඳලා. එතකොට එතන තික ජන බලවේගයේ කොට්ටාස් හරියම සංවිධායක එතුමෙක් ඇවිල්ලා එයා තමයි මැත්තේ ඉඳගෙන එයා තමයි තනතුරු වලට අරව දාන්න මෙයාව දාන්න මේව කියලා ඒක මෙහෙව්වේ. එතකොට ෆොටෝ එක ගහන වෙලේ මේ පොඩි දේවල් අල්ලගෙන නෙමෙයි. එතන තියෙන ක්‍රමවේදයේ ප්‍රශ්නයක් තියෙනවා. ෆොටෝ එක අපේ දිස්ත්‍රික් මණ්ඩලේ ඉන්නවා. එතන හිටපු කට්ටිය ඉන්නවා, ළමයි ඉන්නවා. එයා මැද්දේ
අනිත් කට්ටිය පැත්තට දාලා ග්‍රාමීය නිලධාරීත් නැතුව ඒගොල්ලෝ ෆොටෝ එකක් දාලා එතනදී එහෙම ප්‍රශ්නයක් වුණා. එතකොට ඊයේ නිලවරණයක් තිබ්බ දන්දෙනියවත්තේ කටබැද දන්දෙනියවත්තේ. එතකොට ජාතික ජන බලවේගයේ තුමත් ඇවිල්ලා හිටියා ප්‍රශ්නයක් නැහැ දේශපාලනේ දැකින් ඕන විවේකයි. එතකොට ඉතින් හරි. එතකොට ඒ දින එතන ක්‍රමවේද කරන් යන ප්‍රශ්නේ තියෙන්නේ. මොරටුව තුල මම මොරටුව තුල මමත් ඉපදිලා වැඩ කරන්න ඉස්කෝලේ යන්නේ ඔක්කොම මොරටුව තුල මමත් මොරටුවේ සභාපතිවරයා වශයෙන් හිටියා. එතකොට මම දැක්කේ නැති කිසිම මම සොයිච් වලත් වැඩ කරන කෙනෙක් මොරටුවත් පුත්කලිකව දන්නවා ඒක කිසිම සංකල්පයක් කිසිම මේක සම්බන්ධීකරණයේ පිළිබඳ ලොකු ගැටයක් තියෙනවා. ඒගොල්ලන්ට මම කියන්නේ මේ අධ්‍යක්ෂින් නැති කට්ටියක මොකද සම්බන්ධීකරණය කියද්දි ඒ ගැන දැනුමක් හා වෙන ආකාරයක දැනුමක් තියෙන කෙනෙක් ආවොත් එතනදී එකඟයි. නැත්නම් ඇවිල්ලා නිකන් බැනර් එකක් දාන්නයි මෙතන වෙන්නේ මොකද්ද මල්ලි මේකද වෙන්නේ කියන එහෙම වෙද්දී එහෙම සම්බන්ධීකාරකවරු දාන්න එකට ඇත්තටම පුද්ගලිකව විරුද්ධයි. එතකොට ඔබතුමා දන්නවා තරුණ සභාවේ ඕනතරම් ඉන්නවා නිලධාරීන් ඉන්න ඕනතරම් මේ යවුන සමාජ ශාස්ත්‍රය තුල පක්ෂ ඔබතුමාලා ආණ්ඩුපත් ඕනතරම් කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ ඈත් වෙලා ඒගොල්ලෝ පැත්තකට වෙලා ඉඳලා වෙන කට්ටියව දාලා එක කරද්දි ඒතර ලොකු ගැටලු තියෙනවා. ඇත්තටම දේශපාලනය කරන එක කරන්නේ නැහැ කියන එක. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ අර ලෝගෝ එකක් නේ ඒක ආර්ට්වර්ක් එකක් විතරයි. එතකොට තියෙන SYU කියන කෑල්ල කපලා යූත් ක්ලබ් කියලා සහ ඔය රතුතරුව මේ සාමාන්‍ය ඔය මොකදනේ රතුතරුවේ මොකක් හරි දේනෝ ජාත්‍යන්තරවාදී හරි මහද්වීපවාදී ඔය එකක් ඇතිනේ මම නිකන් දන්නේ නැහැ. මම දන්නේ ඉතින් සමාජවාදී මොකක් හරි. ඉතින් එතන තියෙන වස්සේ SYU කියලා වෙනම ප්‍රෙස් එකක් කියලා. එතකොට ඒක ජාතික සංවිධායක තමයි මම හිතන්නේ ඉන්නේ. තවද එරංග අමත් නියෝජ්‍ය ඇමතිතුමා. එතකොට එතුමාගේ යටතේ තියෙන ඒක එතකොට ඒක හරහාම ඒ ලෝගෝ එකම දාලා දැන් අනික කිසිම වෙලාවක ඔබතුමාවක්වත් කිසිම ප්‍රෙස් එකකවත් ප්‍රවෘත්ති සාකච්ඡාවකවත් කොහොම වෙලාවකවත් දැන් අපි ඔබතුමා කියනවා නිශ්චිත වශයෙන්ම යවුන සමාජ ලෝගෝ එක තියෙනවා එකගයි. වැඩි තියෙන යවුන සමාජ ලෝගෝ එක තියාගෙන යවුන සමාජ කියන එක ප්‍රොමෝට් කරන්නේ නැතුව ඒකයි ළමයා මිනිස්සු අතර දෙන්නේ නැතුව මොකද ඒක ගැන පැහැදිලිමත් තියෙන ඉන්නවා සහ නැත් ඔබතුමා දෙකම තියෙනවා ඉන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. යවුන සමාජ කියන එක ඔළුවේ තියෙන ළමයිනුත් ඉන්නවා. එතකොට මේ ළමයි බලන මොකද්ද මේ අලුත් කන්සෙප්ට් එක මොකක්ද මේ යුත් අප් කියන ඒ ස්ට්‍රැටජි එක හොඳයි. ප්‍රශ්නේ තියෙන්නේ යවුන සමාජ කියන වචනේ කියන්නේ නැහැ. යවුන සමාජ කියන වචනේ කියන්නේ නැහැ. ඉතින් අනික සිංහලෙන් තියෙන එක කවුරු හරි කිව්වම කියනවා උඹලා දන්නේ නැහැ. දැන් ඔය කමෙන්ට්ස් වල දානවා කට්ටිය කෑ ගහගෙන දානවා උඹලා ඉංග්‍රීසි දන්නේ නැද්ද සිංහල දන්නේ නැද්ද කියලා. අපි සිංහල ඉංග්‍රීසි දන්නවා. යුත් ක්ලබ් කියන්නේ යවුන සමාජ කියලා නිර්වචනය වෙන විදිහක් දන්නවා. ඉතින් යවුන සමාජ කියන වචනේ එන්න බැරි අපි සිංහලෙන් කතා කරද්දී යූත් ක්ලබ් කියලා මොකද එහෙනම් ඔකේ යූත් ක්ලබ් නෙවෙයි සිංහලෙන් දාන්න ඕනේ වයි අකුරයි යූත් කියලා දාලා ක්ලබ් කියලා කයන්නේ එහෙම දාන්න ඕනේ. එහෙම වෙනවද? එහෙම වෙනවද? ඉතින් එතන එහෙම ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ඔබතුමා කියන වගේ මම ඔබතුමාට කලිනුත් ඇවිල්ලා කිව්වා මේක වෙන්න කලින් කොට්ටාස් සංවිධායකවරු ඇවිල්ලා යූත් ක්ලබ් ප්‍රතිසංවිධානය කරන්න මේ පිළිටවන්න එනවා ඒගොල්ලෝ. එන්නේ ලේකම්ල සභාපතිලා ගෙවල් වලට. එතකොට අර එක්කෝ ඒගොල්ලන්ට ඒ ක්‍රමවේදයේ පොඩක් ඒ පිළිවෙත පොඩක් දැනුම දෙන්න නැත්තම් මෙතන ඔය ප්‍රශ්න තමයි ගැටුම් වලදී. සුවදත්තේ නැතිකම තියෙන ඒගොල්ලෝ එතනට ඇවිල්ලා මේ අපිව දන්නේ නැහැ වගේ ඒගොල්ලෝ දන්නේ නැහැ වගේ එහෙම එකක් වුණාම ප්‍රශ්නයක්. ඔය යවුන සමාජ ශාස්ත්‍රයට කාලය කැප කරලා මගේ රැකියාව මං 100කට වඩා යනවා ඒ කැපකිරීමකට යවුන සමාජයෙන්. අදටත් මං ඒ කැපකිරීම කරලා තමයි මේ දේවල් වලදී එන්නේ. මට සමහරකට තියෙන කෑ ගහන්න බං උඹ මේ වැඩක් කරනවා. මට හෘද සාක්ෂිය අනුව මට ලොකු කලකිරීමක් තියෙනවා. ලොකු දුකක් තියෙනවා. මොකද මගේ එකෙක් ඔතන ඉන්නේ. එතකොට මගේ තරුණ සේවා නිලධාරිය සමහරකට මට කියනවා කතා කරන්න නැත්නම් කට පියාගෙන ඉන්න කියලා. දිස්ත්‍රික් මණ්ඩලයට ආවමත් කියනවා ගීත් එපා කියලා කියන්නේ. එතන මට තියෙනවා ලොකු කැක්කුමක්. ලොකු අවුලක් තියෙනවා. කිසිම දෙයකට සම්බන්ධ වෙච්ච නැති සම්බන්ධීකරණය ගැන අවබෝධයක් නැති එතකොට මේ වැඩ ගැන අවබෝධයක් නැති පිරිසක් ඇවිල්ලා එච්චර කාලයක් නැගපු ශක්තිමත් ආලෝකයක් හැටිදාත් කරපු පිරිසව අයින් කරන්න පුළුවන් නම් උඹට හදපු ශක්තිමත් තරුණ සංවිධානයේ සහ තරුණ නායකත්වයේ කොච්චර ශක්තිමත් කියන එක ප්‍රශ්නයක් තියෙනවා. ඒක වත් කිරීම සම්බන්ධ කිරීම කරන්න පුළුවන්. ඒක තර්කසාකරන දෙයක් කරන්න පුළුවන්. මම කතා කරන්නේ නෑ. හරි. නෑ විනාඩියක් නේ. මම කතා කරන්නේ. සභාපති African mana game. Nah, ya Pak, kita kata dari yang komentar atau usulan මගේ මුකුත් මතේ නැහැ. විනාතු. වාගේ ප්‍රශ්න උත්තර දෙන්න හම්බුනේ සෝරි. දෙගොල්ලන්ට මේ ප්‍රශ්න වලට උත්තර දීලා කතා බහ කරගෙන ඉස්තන් පුළුවන් වෙයි කියලා. නමුත් මම හිතන්නේ එහෙම කරන්න පුළුවන් වෙයි කියලා. නෑ ඔබ කරන්නේ කි. නෑ ප්‍රශ්නේ නෙමෙයි. මම කියන්නේ මේවයි. අපි හෙට
රතුතරුවනේ මේ අලියස් ගන්නවා මේකේ කැම්පේන් තෙත්කෝන්ගත් ගන්නවා මේ කැම්පේන් මේ සියල්ලම පාවිච්චි කරනවා දාන්න දෙපිටනවා ඒකට ගන්න ඉස්සරහින් දාන්න දෙන්න ඒ නිසා මේ එකලරන මේ සම්පූර්ණයෙන්ම මේක ඇතුලේ මේ නැෂනල් ෆෙඩරේෂන් ඔෆ් යූත් ක්ලබ් Facebook page එකේ තියෙන්නේ මේ සියල්ල වෙනස් කරනවා ව්‍යවස්ථා වෙනස් කරනවා දැන් වගේ තියෙන්නේ ලෝගෝ වෙනස් කරනවා නම් වෙනස් කරනවා සහ රටේ ශක්තිමත් තම සංවිධානයක් හදන්න කරන්න තියෙන වෙනස්කම් සියල්ල කරනවා ඒකෙදි බාධාවන් ගැටලු ප්‍රශ්න ඉවිස් ඒ ප්‍රශ්න වලදී අපි නුවණ දෙන්නේ හැබැයි මේ කිසි දෙයක් කරන්නේ මේක වර්ජනය කරනකොත් මේක ළමයි අඩු කරනකොත් මේකට ළමයිට ඇතුළත් වෙන්න එපා කියන එකවත් තව පිටින් ඉන්න එච්චර කල් සම්බන්ධ වෙලා හිටපු නැති තරුණ සම්බන්ධ වෙන එකටවත් නෙමෙයි අපි මේ ඉදිරිපත් කරන්නේ. ඒ සම්බන්ධ කිරීමට ඔබතුමා කියන පරිදි ඔක්කොම කට්ටිය ඔය කියන නියෝජිතවරු දේශපාලන පක්ෂයෙන් දැනුවත් කිරීම සහ දැනුවත් කිරීම සහ සංවිධානය කිරීම අපිට ගැටලුවක්. හැබැයි යාලා පීඨ වෙන ස්ථානයට එන නිලවරණයක් යද්දී සභාපතිතුමා එක පක්ෂයක නියෝජිතයෝ ඉන්නවා නම් ඒ නිලවරණ දිහා බලාගෙන ඒ නිලවරණ යන මොහොතේ ඒ ස්ථානයේදී අනිත් පක්ෂවලට තියෙන බලපෑම සහ ඒ පක්ෂෙන් තියෙන බලපෑම තුළ නිලධාරීවරයාට එන බලපෑම දෙකක්. ඒක ප්‍රැක්ටිකලි අපි හැමෝම දන්න දෙයක්. එතකොට ආණ්ඩු පක්ෂ නිලධාරියක් දාන මන්ත්‍රීවරයෙක් ඒ ස්ථානයේ ඉන්නවා කියන්නේ එතකොට නිලධාරියට ස්වාධීනත්වයේ වීමේ අයිතියක් තියෙනවා. සහ ඒ අයිතියට පොඩි බලපෑමක් එල්ල වෙනවා. ඒක එකක්. අනිත් එක තමයි කැම්පේන් එකක් සඳහා අවුරුදු ගාණක් දුවපු කැම්පේන් එකක් සඳහා පාවිච්චි කරන ඔබතුමාගේ වගේ ලෝගයක් නෙමෙයි ඒක ස්ලෝගන් එකක්. ඒ ස්ලෝගන් එකේ SYU කියලා අයින් කරලා ඒ විදියටම පාවිච්චි කරලා තියෙනවා මේක. දැන් අවුරුදු ගාණක් දුවගියා. ඔයාලා අලුතෙන් එක ඩිසයින් කරලා මේක මේ වෙලාවේ පාවිච්චි කරා නම් අපිට රතුදරුව නෙමෙයි, ගහක් නෙමෙයි, ඔකට අලියෙක් නෙමෙයි, කොටියෙක් වුණත් දාතර ප්‍රශ්නයක් නැහැ. හැබැයි සභාපතිතුමා ඒ විදියටම වෙන පක්ෂයක් ප්‍රොමෝට් කරන්න සහ වෙන පක්ෂයක තරුණ සංවිධානයක් පිහිටවන්න හදපු ලෝගෝ එකක්. ඒ පක්ෂණ ලෝගෝ එකක් දැන් අපිට ආපහු ස්ලෝගන් එකක්. ඒක ඒ විදිහට පාවිච්චි කළා. ඒක අර එස්ටල් ඔග්ලා හරියට පැහැදිලි කරලා තිබ්බා මෙන්න මේ කාලේ එතකොට මෙන්න පක්ෂේ කාර්යාලය අංගය තමයි දාලා තිබ්බේ ඒකට ඒ ලෝගෝ එකට ඇටි. එතකොට මෙන්න මේකට අතාරන යූත් ක්ලබ් හදන්න. එතකොට ඒකම ගෙනල්ලා සභාපතිතුමා අපේ ඔව් සම්මේලන ලෝගෝ එකක් තියෙනවා, සභාවේ ලෝගෝ එකක් තියෙනවා. ඔව් එකඟයි. ඒක පැත්තකින් තියෙනවා. හැබැයි ලොකුවට ගාලා තියෙනවා අර පක්ෂේ කැම්පේන් එකට පාවිච්චි කරපු ස්ලෝගන්. එතකොට අපි කියන්නේ ඒක සහ මේ මැදිහත්වීම අතර කරන්න අපිත් තරුණයෝ පුළුවන් තරම් අපි දැනුවත් කරනවා. අපිත් යාලට එන්න කියන, අපිත් යාලට තනතුරු ගන්න කියන, යාලට තව පොදු වැඩ කරන්න කියන. අපේ මැදිහත්වීමක් කියන අපිට තව 29 අතර ඉන්නේ. අපිත් යාව යවන සමාජවලට අපිත් ඒ වැඩේ කරනවා. අපි ඒකට මේ සභාවතුමා මේ විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. අපි විරුද්ධත්වය ප්‍රකාශ කරන්නේ මේ අවුරුදු ගානක් කරන් ආපු එක කැම්පේන් එක ස්ලෝගන් එක බාධා කිරීම සහ මෙච්චර කල් ඔය දැනුවත් කිරීමකට කවන්නේ. ඔබතුමන්ලා කියන ප්‍රාදේශ සභාවේ ඕනම කෙනෙකුට පාර්ලිමේන්තුවේ ජනාධිපතිතුමා ගිහිල්ලා ඒ දැනුවත් කිරීම කරන්නේ. කිසි ප්‍රශ්නයක් නැහැ අපිටත් ඕනේ මේකේ පිරිස් බලය වැඩි කරගන්න. අපිටත් ඕනේ සමස්ත තාරුණ්‍ය මේකට ගෙන්න ගන්න. හැම තාරුණ්‍යයට මේක ප්‍රතිපාදන වෙන් කරන්න. හැබැයි මේකේ ඔබතුමා මෙතනින් කිව්වට ඒක බිම්මට්ටමට යන්නේ නැහැ සභාපතිතුමා. YSO මහත්තුරු ටික ඕන වෙලාවක පවතින ආණ්ඩුවට යටයි. ඒක ඒ කට්ටිය රාජ්‍ය සේවයට එද්දින් එයාලා දියුරලා ප්‍රකාශ කරනවා. එයාලා ඕන වෙලාවක රජයේ කීමට යටයි. සහ ඔබතුමා ඉදිරිපත් කරලා ලියුමට එයාලා බැඳිලා ඉන්නවා වැඩ කරන්නේ. මොකද කලින් පසු ගිය ප්‍රශ්න වෙලාවෙත් එයාලගේ සභාපතිතුමා ඉඳ කරා කියලා. ඒක සභාපතිතුමා ඉඳ කරන්න සභාපතිතුමා මේක ඇත්තට නිලධාරීන් ඉන්නේ. හැබැයි අපි මේ කතා කරන්නේ තරුණයෙකුට. මෙතන මේ තරුණයෝ පිරිසක් මෙහෙම එන්න හේතුවක් තියෙනවා. මොකද ඒ කට්ටියට පෞද්ගලික මෙතනවත් පෞද්ගලික හේතු දෙකක් තියෙනවා. ඒතකොට මේ පැට්‍රිකල් එකේ සිද්ධ වෙන සභාපතිතුමා බිම් මට්ටමේ. ඒ බිම් මට්ටමේ තියෙන වැරද්දට තමයි අපි මේ කතා කරන්න ආවේ. හේතුව තරුණයන්ට ඇත්තටම අසාධාරණයක් වෙනවා. මොකද එකකට විතරයි කොටුනේ. ඔබතුමා මෙතනින් කිව්වට කොච්චර සමස්ත කට්ටියට වෙන්න කිව්වත් කියලා. හැබැයි පැට්‍රිකල් එකේදී මේක බිම් මට්ටමේදී සභාපතිතුමා එහෙම වෙන්නේ නැහැ. එතන වෙන්නේ එක පක්ෂයකට එකට කොටු වෙච්ච එක පිරිසක් විතර එතන ඇවිල්ලා ඉන්නේ සහ යාලට ඕන විදිහට තමයි වැඩ ටික වෙන්නේ. ඇත්තටම YSO මාත්‍යල පාව බලපෑම් සිද්ධ කරනවා. මොකද අපේ YSO මාත්‍යල මම කතා කරලා ඒවට පස්සේ එයා කියන්නේ යකා මේ උඹ මට උදව් කරා තමයි. මොකද එයා ආවේ ගිය අවුරුදු සභාවතුමා අපේකට ආවේ. එයා හිටියේ මධ්‍යස්ථානයේ. ඒතකොට ඒ නිලධාරීතුමා වසමක වැඩ කරලා තිබුණේ. ඒතකොට මම තමයි මේ ඉඳන් ගිහිල්ලා ඒතුමත් එක්ක සියලුම ටික හදන්න උදව් කරේ සහ අපේ රෝ පරණ සමාජිකතුමා එතුමාට වසම පෙන්නලා සහ ඒ උදව් වුණා. ඒතකොට මේ වෙලාවේ මම එතුමාට කතා කරලා පස්සේ කියන්නේ ඔව් යකා මේ වෙලාවේ මට කරන්න දෙයක් නැහැ. මොකද පක්ෂ කට්ටිය තමයි දින දෙන්නේ. මොන සමතම කිව්වා තාපස්සේ පක්ෂ කට්ටිය කතා කරලා ඒ කට්ටියට බැිනම් ඒ දවස්වල දෙන්න බැයිලු. ඒක මොන සමාජයද? පක්ෂ කට්ටිය කියන දවස්වල තමයි දින දෙන්නේ. මම කෝ හරි මම මේ දවස් ටික ඉන්නේ කොළඹ. ඒතකොට අපේ ගමේ කට්ටිය දැනුවත් කරනවා මම අපේ යවුන සමාජයට දැනුවත් කරලා දෙනවා මම මැසේජ් එක දාලා තියෙන. ඒ කට්ටිය සූදානම් වෙනවා. මට අපේ ආතන කලින් දැනුවත් කරන්න සහ යවුන සමාජ කට්ටිය දැනුවත් කරන්න. ඒතකොට කට්ටිය මම දැනුවත් කිරීම කරයි කියලා.
එතකොට තමයි යාල කියන්නේ යකා මම නෙමේ දින දෙන්නේ එන්න පුළුවන් අද කොට්ටාසාව දිග එයා තමයි දින දෙන්නේ කිව්වා යාල පුළුවන් දවස් තමයි නැත්තම් ඒ දිනේ ගස්සේ කියලා. මොකද තමයි සභාපතිතුමා ඇත්ත යථාර්ථ බිම තියෙන ප්‍රශ්නේ. මෙතන නැතුව මේ අපිත් කැමති මේක තරුණියෝ නෙමෙයි තව පිටරටින් හරි කමන්නේ තරුණියෝ ගෙනල්ලා අපි යවුන සමාජ සමාජිකයක් ගන්න ඕන. අපි එකඟයි. අපි එපා කියන්නේ. අපි යවුන සමාජ පිටවන එකට අපි විරුද්ධ වෙන්නේ නැහැ. අපි කියන්නේත් ඒක කරගෙන. අපිත් නදියත් වෙනවා ඒක පිටවන කිසි ප්‍රශ්නයක් නැහැ. අපිත් දායකත්වය ගන්නවා. හැබැයි මෙන්න මේ කියන්නේ අපි ප්‍රකාශ කරන කරුණු දෙක සභාපතිතුමා. මෙන්න මේ දෙක ගැන පොඩ්ඩක් අවධානය යොමු කරන්න මේක තමයි තියෙන ප්‍රශ්නේ. වෙන මොකුත් නෙමෙයි ඇත්තට මේ සමාජිකයෝ මෙතෙන්ට ඇවිල්ලා මේ කතා කරන්නේ මේ දිස්ත්‍රික්ක නේද දෙකගෙන ඉන්නවා. ඕක තමයි ඇත්ත යථාර්ථ ප්‍රශ්නේ. නැත්තම් මූන්ට මෙතෙන් එන්න පිස්සුවක් නෑ සභාපතිතුමා. ඇත්තම කතාව. ඇත්ත ඔබතුමා කිව්වාගේ ඔව්. ඒ කාලේ දැන් වැඩ කරුවා ඇදිච්ච කොල්ල කරලා මෙතන ඉන්නේ. මූන්ට වෙන ඇත්තම මේ පෞද්ගලික වැඩ දාගෙන ඉන්න තරම් එහෙම අමාරුවක් නෑ. හැබැයි මේක ඇත්ත ප්‍රශ්නයක් තියෙන ඉන්න තමයි සභාපතිතුමා මෙතෙන්ට ආවේ. මොකද නැත්තම් මේ NPP එකට වැඩ කරපු කට්ටිය ඉන්නවා. ඒ කට්ටිය දේශපාලන වාසි ගන්න ඕනේ. ඒ කට්ටිය එන්න ඕනේ නැතුව ඉන්න පුළුවන්. මොකද ඒ කට්ටියගේ පක්ෂ කට්ටිය මේ කට්ටිය රජකයලා ඉන්නවා. ඒ කට්ටිය මාර්ග අපේමක් කරා. මම කියන්නේ මේ ආණ්ඩුව දිනවනවා. හැබැයි යාලත් දකින්න සභාපතිතුමා ඒ කට්ටිය මේකේ තියෙන බිම වැරද්ද. ඒතකොට ඔච්චර කාලේ යවුන සමාජය දෙක හදපු ග්‍රාම සේවකම් තිබ්බා. ඒතකොට පිරිස් බලය වැඩි සහ ඝනපූර්ණයට වැඩිය යවුන සමාජවල කියන්නේ අපේ ගමේ දෙකක් තිබ්බත් ඒ තිබ්බ හේතුව වසම ලොකු වැඩි. එක ගමක ඒ කියන්නේ හොම්බා එකම වසම තමයි පොස්පත කියන්නේ. ඒකේ ගම් දෙකක් තියෙනවා පොස්පතයි හොම්බාවයි කියලා. ඒතකොට ඒ ගම් දෙකේ හොම්බාව ගමේ කට්ටිය පුරුදු වෙලා තියෙන පන්සලත් එක්ක වැඩ කරගෙන යන්නේ. පන්සලේ සමිතිශාලාවත් එක්ක වැඩ කරගෙන යන්නේ. ඒතකොට පොස්පත කට්ටිය එකඟ වෙලා තියෙන ග්‍රාම සේවා ජයදාරිතුමාගේ ප්‍රජාශාලාවත් එක්ක එතන සම්බන්ධීකරණය වෙන්නේ ඒක. ඒතකොට ඔච්චර කාල තිබ්බ ගැටලුව ඒ දෙකලොන්න එන්න අපහසු. අර කට්ටිය පන්සලට එන්න කැමති හැබැයි අතෙන් දෙන්න කැමති. අර කට්ටිය පන්සලට එන්න කැමති නෑ හැබැයි අතෙන් දෙන්න කැමති. හැබැයි ඕක අපි වයස මාත්‍යත් එක්ක පිරිස් බලේ ඉන්නවා ඝනපූර්ණයට වැඩි නම් හැම දෙකේම හිටියා 30කට වැඩි සංඛ්‍යාවක් හැම පාරව. එතකොට අපි දෙකක් පීඩුවා. හැබැයි මේ පාර කියලා තියෙනවා. එහෙම දෙකක් පීඩවන්න බෑ. යාලා ભેද වෙනවා. එතකොට එහෙම කොහොමද පීඩවන්නේ ගමකට අනිවාර්යෙන් එකයි තියෙන්න ඕන. ඔන්න ඔයගේ පෞද්ගලික කියන්නේ පොදු ගැටලුව වගේක් ඇවිල්ලා තියෙන සබබ. ඒක තේන්නේ වයස මාත්‍යවත් නෙමෙයි. වයස මාත්‍යත් එක්ක අපි ඔච්චර කතා කරලා නේ ඔයාලට පිළිවෙල කියන. හැබැයි මේ වෙලාවේ තියෙන්නේ ඔය කියන පක්ෂ සමාජිකයා. මොකද හේතුව එයා කියන්නේ එහෙම වුණාම ભેද වෙනවා. හැබැයි ගමකට පොදු වැඩ දෙක ගානේ වෙනවා. ගමකට ස්වේච්ඡාසේවක වැඩිපුර ඉන්නවා. මම කියන්නේ යාලා කැමති නම් තව එකම සංවිධානය ඇතුළේ තව සංවිධානයක් ගොඩනගන්න පිරිස් බලයක් තියෙනවනම් මොකද ඉතින් තියෙන වැරද්ද? අපිට තියෙන ඔන්න ඔයගේ පොදු ගැටලු ටික සභාපතිතුමා. ඇත්තටම බිම්මට්ටමේ මේ ගැටලු මේ වෙලාවේ තියෙනවා. අනිත් දේශපාලන ව්‍යාපාර කිසිවක් කියන්නේ නැතුව මැලි වෙනවා කියලා ඒ තරුණ නායකයෝ කතා කරන්නේ නැතුව ඉන්න මේව කරන්නේ නැතුව මේ මැදිහත් වෙන පාර්ටිය මැදිහත් වෙන පාර්ටිය. ඒක මෙච්චර කාල දේශපාලන මැදිහත් උන් නැහැ කියන අපි කියන්නේ සභාපතිතුමා. මේකයි. ඒක තමයි ප්‍රශ්නේ. ඒක තමයි ප්‍රශ්නේ. මේකේ මේ රටේ දේවල් සිත් වෙලා තින්නේ එක එක්කෙනාට ඕන ඕන විදියට විසස් කිසිදු මැදිහත් වීමක් නැතුව. හරි කිසිදු මැදිහත් වෙන්නේ කොහොමද? මැදිහත් වෙන්නේ මැතිවරණවල. මැතිවරණ වලින් ජනතාව ජනවරමක් දෙනවා ජනාධිපතිවරයා මන්ත්‍රීවරු සහ ඒ ජනවරම දෙන්නේ මොකටද? රටේ මුදල් වියදම් වීම සම්බන්ධයෙන් ක්‍රියාවලිය ඊට අදාළව බලය සහ මුදල් කියන කාරණා ක්‍රියාත්මක වෙන ක්‍රියාවලිය සාර්ව ක්‍රියාත්මක කරන විධායක ව්‍යවස්ථාදායක බලත. ඒ දුන්නාම මේ බලයත් තමයි ජනාධිපතිවරයා විදියට ඇමතිවරුන් පත් කරන්නේ ඇමතිවරුන් විදියට සභාපතිවරුන් පත් කරන්නේ. එහෙම. ඒ ක්‍රියාවලියත් තමයි ওই උත්පත් පැත්තේ අංශාංශාවිය අතර වෙනකම් බලය. යවුන සමාජ කියන්නේ සමගතව ස්වේච්ඡා සංවිධානයන්. ඒකත් සවලතුවක් දන්නවා. යවුන තමයි හිතර එක සබ්බේතු ආණ්ඩුවේ අනුබද්ධින් හරි ඒක හරි. අමාත්‍යවාදීදාගියා ඒකම්වරයා ඉන්නේ පාර්ටි සම්මින්නේ අන්නේ පතනකෝ. ඒක තත්සේවාදීදාගියා පිටින් යුත් ක්ලබ්ස් පිටවන්නකොට. ගමේ යුත් ක්ලබ් පිටවන්නකොට එක දේශපාලන ව්‍යාපාරයක් විතරයි නම් එන්නේ. ඒ දේශපාලන ව්‍යාපාරය හරි අනිත් දේශපාලන ව්‍යාපාරය කිසි බැගියක් වීමක් කරන්නේ නැත්තම්. එතකොට ඒ සමාජාත්‍ය වටපිටාව ක්‍රියාත්මක වෙන්න දෙන්නේ නැත්තම් ඒ අවශ්‍ය මේක වෙන්නේ නැහැ. ඒ කියන්නේ සමගතව ඔච්චර කාලෙක දේශපාලන ව්‍යාපාරයක් විතරක් ආවේ නැහැ. ඒක කන්න කියන්නේ. ඉතින් ඒක සාමාන්‍ය පද කියන්නේ ඔබතුමා කිව්වට බෑ ඒක. ඒක විතරක් නෙමෙයි. පදේ ඔබතුමා කිව්වට බෑ ඒක. ඒක බිම යන්නේ සමගතතුමා. වෙන මොකුත් ඕනේ නැහැ. මේ අවුරුදු ගානක් තිස්සේ අවුරුදු සමාජ ව්‍යාපාරයට අවුරුදු ගානක් හදපු ප්‍රාදේශික සමය දිස්ත්‍රික් සමයේ අවුරුදු සමාජ මේ ඔක්කොම තිස්සේ ව්‍යාපාරයට ඒ ව්‍යාපාරයට බැරිද ඒ ව්‍යාපාරයෙන් මේකට අවශ්‍ය නැත්නම් එන සභාවතුමා මෙච්චර කාලයකට චක්‍රලේඛවල තිබ්බ අවුරුදු දෙකක් ඉන්න ඕනේ ප්‍රාදේශ සභාවේ සභාපති වෙන්න හරි දිස්ත්‍රික් සම්මේලන විධායක තනතුරකට යන්න හරි ප්‍රාදේශ සම්මේලන විධායක තනතුරකට යන්න හරි කියන චක්‍රලේඛ තිබ්බනේ එහෙම මේක තිබ්බා ගිය පාර චක්‍රලේඛෙ තිබ්බ සභාවට නෑ චක්‍රලේඛ අවුරුදු සමාජයේ
Self somebody was working with somebody සමාප්ත ව්‍යවස්ථාව තියෙනවා ව්‍යවස්ථාව විනාශ කරන්නේ නැහැ. ස්ථල දවස සවත චක්ලයක තිබිලා එච්චරකල් ගාවිවල තිබිලා තියෙනවා මංගවන්න තියෙනවා මං කියන්නේ ඒක මේ වෙලාව විරුද්ධ වෙලා තියෙනවා එතකොට ඒක දේශපාලනයක් කරන නෙමෙයි මික්ස්චර් මේ තත්තිමත් යවුන් පාඩි ව්‍යාපාරයේ ආරක්ෂා කරහතන්නේ වෙන්නේ වගේ කාරණා වලින් මම කියන්නේ ඕගොල්ලෝ අවවාසාව ආකාරය ශක්තිමත් හදන්නේ ඒක ආරක්ෂා කරලා නැහැ ඒක රැකගෙන නැහැ ඒ සමත ඒකට තමයි අපි මේ රැක ගන්න නම් ඒ රකින්න පුළුවන් තමයි ඉන්නේ අපි හදන්න මේ හතන වැඩි තමයි අවදාවත් මේ ගියක් වෙලා නැති අවදාවත් මේකට ඇවිල්ලා නැති මිනිස්සුගේ අවධානය තියාගෙන ඒකෙන් කට්ටිය එකතු කරලා තමයි ශක්තිමත් යවුන් සමාජය හදන්නේ. ඒ යවුන් සමාජය තමයි ඊළඟ ෆෝත් ප්‍රශ්නයක්. මේකට වලකට වැඩියක් කිව්ව දේශම්. අන්නේ වැඩි තමයි අපි කරන්නේ. ඒ නිසා මේ පොතේ තියෙන මේ ශාක්ම තවදායක කාරණාකින් ජීවිත විපාදින්න හදන්නේ. මේක සමස්ත ක්‍රියාවලිය තුළින් වයින් හදන්න. ඔයගොල්ලෝ හිතන්න මේ යූත් ක්ලබ් සියල්ලම දැන් මෙතනින් ඉඳලා යවුන් සමාජ ව්‍යාපාරින් උතුම් කරයි කියලා. ඒ ප්‍රශ්නේ ඇත්තටම එකක් තිබිලා නැහැ විශේෂ. ඒක නම් ඒ වන්න දෙන්නේ නෑ. ගොරේ දෙන්නේ අපි අවස්ථාව දෙන්නේ නැහැ. මේක මේ රටේ පුරවැසියොම් විදිහට මේ රටේ දරුවෝ තමයි මේක ඉන්නේ. රෝල් කරා. මේ රටේ දරුවෝ මේ ව්‍යාපාරي ඉස්සරහට අරගෙන යන්නේ. අලින්ට වඩා ශක්තිමත්. හරි මේක මෙච්චර මේ දේශපාලනීකරණය වෙච්ච මෙච්චර මේ අවපාරිතාව වෙච්ච මෙච්චර මේ දරා දැනකපත් එක්ක බංකොලොත් එක්ක මේ ව්‍යාපාරේ ශක්තිමත් කරලා ගොඩ ගෙනින්නේ වැඩ තියෙනවා තමයි අපි මේ කරගෙන යන්නේ. ඒකට අපිට තියෙන සියලු ශක්තියන පාවිච්චි කරනවා. ඔබ කියන විදිහට ඔය දේශපාලන ව්‍යාපාරන ඔබ ගිහින් සංවිධානය කරන අනෙක් දේශපාලන ව්‍යාපාර කොහොමද මේකට ගෙන්නේ? අනිත් අයගේ දරුවෝ ටිකක් කොහොමද ගමේම ඔක්කොම තව දරුවෝ ටිකක් ගෙනල්ලා කොහොමද ඒකෙන් මැතිවරණයකදී ඒකෙන් නිලවරණයකදී පත් කරගන්නේ? අන්න ඒ කාරණය වෙන්නේ ඉහත් නියම රැසුව මේකයි ගොඩ ගන්න අතනකොට සම්මුතිය සභාව පැත්තේ එක පැත්තකින් ඒසොන් පොකාරේ තියෙන ක්‍රීඩා සමාජයේ තියෙන ලකුණු තමයි සම්මිනේ මේ සියල්ල විද්‍යාවල දීති නේද? ඔබතුමාම කිව්වා යවුන සමාජ ශේත්‍රය තුළ ඉන්න පිරිස අඩුයි කියලා. ඔබතුමාම පිළිගත්තනේ. එතකොට ඒ විදිහටම SYU කියන මේ වගේ තියෙන සංවිධානයේ තියෙන පිරිස් බලය වැඩි. අපි එහෙම කියමු. එහෙමනම් එයාලා අපේ අතරට පැන්නොත් එයාලගේ සංවිධානය වැඩි. එයාලා ඡන්ද ගත්තොත් එයාලගේ ඡන්ද වැඩි වෙනවා. අපේ ඡන්ද අඩු වෙනවා. ඔබතුමා කිව්ව විදිහටම අපේ කට්ටිය අඩුයි. ඔබතුමා පිළිගත්ත අඩුයි කියලා. ඒ ඉතින් අපිත් ඒක පිළිගන්නවා. අපේ කට්ටිය ආවේ නැහැ. කට්ටිය ගොඩක් තැන් තැන් වලින් කැඩුනා. ඒකෙන් අපේ කට්ටියත් අඩුයි. එයාලගේ සංවිධානය මැද පැන්නොත් අපි එතන පරාජය වෙනවා. අපිට ඒ ශක්තිය චුට්ටක් එතන අඩු වෙන අපිට පුළුවන් අපිට රැක ගන්න විදිහට අවුරුද්දක් හෝ අවුරුදු දෙකක් එහෙම නැත්නම් සාමාන්‍ය මොකක්ද නිලතලය දරන කෙනෙක්ට තමයි තව නිලතලය දරන්න පුළුවන් කියන තැනට ගෙනල්ලා ඒ චක්‍රලයක ඉදිරිපත් කරන්න එහෙම නැත්නම් ව්‍යවස්ථාව ඔබතුමා කොහොම වෙනස් කරනවා ව්‍යවස්ථාව එතනට අපිට වැඩ කරන්න පුළුවන්. ඒ වගේ පියවර ගන්න නැත්නම් මොකද? එතකොට ඒ කියන්නේ ඒකයි. දැන් අවුරුදු ගානක් විතරකින් ගියපු අය පාරක් එහෙම කියවනේ මේ සභාවක අපේ ඉන්නවා. කැපකිරීමක් වෙන පසුබිම කැපකිරීමක් කරපු තරමේ දුතිය අපි ඒක සාකච්ඡා කරනවා. ඒතකොට විරක් පක්ෂලා නියෝජිතයාරි කවුරුහරි ඊට පස්සේ තියාගන්න බෑ. මොකද වියෝල් සියාසී ඒක වස්තාවේ තියෙනවා. මේවත් අයි බොම් සුපි is නමත ටොන්ක්ෂන් දැන් what they do about our sustain for the now there where it's us මම ආශාන් කෝට්ටවත්ත නාගරික තරුණයා දිස්ත්‍රික් සම්මේලනයේ නියෝජ්‍ය ලේකම් මේ වගේම දෙහිවල ප්‍රාදේශ සම්මේලන යවුන් සමාජ ප්‍රාදේශ සම්මේලනයේ සභාපති මේ වෙන විට ඇත්තටම අද අපි මේ විවිධ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ සුපුන් නිජරත්න මැතිතුමාව අපි හම්බෙන්න ආවේ දිගෙන් දිගටම මේ රජයේ මැදිහත් වීම එහෙම නැත්නම් ආණ්ඩුවේ මැදිහත් වීම සිදු කරනවා. ඒකට හොඳම උදාහරණය තමයි මේ තියෙන යූත් ක්ලබ් ලෝගෝ එක. මේගොල්ලෝ මේ වෙනකොට පැවතගෙන මෙච්චර කල් මේ කරන් යන දිගටම තිබ්බ මේ යෞවන සමාජ ව්‍යාපෘතිය යූත් ක්ලබ් කියන නමින්. ඒ කියන්නේ SYU එක අතර තියෙන යූත් ක්ලබ් එක. ඒ කියන්නේ සමාජවාදී තරුණ සංගමයේ තියෙන යූත් ක්ලබ් එක ලෝගෝ එක පාවිච්චි කරනවා. මේකට හොඳම උදාහරණය මෙන්න මේක. මේ තියෙන්නේ මීට වසර දෙකකට විතර පමණ වසරකට හෝ දෙකකට විතර පමණ ජාතික ජනබලවේගය එහෙම නැත්නම් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගයේ තරුණ සංවිධානය වෙච්ච SYU එකේ කරපු රැස්වීමක ෆොටෝ එකක් මේක. මේගොල්ලන්ගේ බැනර් එක විදිහට මේගොල්ලෝ පාවිච්චි කරලා තියෙන මේ විදිහටම යූත් ක්ලබ් කියන ලෝගෝ එකත් එක්ක රතු තරුව දාපු මේ ලෝගෝ එක. එතකොට අපි අහන්නේ මේ වෙනකොට මේ දේශපාලනීකරණය කරලා මේක කරලා ඉවරයි. ඇත්තටම දේශපාලනීකරණය කරන එක උපරිමයටම කරේ මේ ආණ්ඩුවෙන්. මේ ආපු මේ මාස 7ට මේක උපරිමයටම දේශපාලනීකරණය කරලා තියෙනවා. මෙච්චරකල් ජාතික තරුණ සේවා සභාව හැදුවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා මුලික කරලා. හැබැයි එතුමා මේකේ අලි දන්නේ නැහැ. මම UMP පාක්ෂිකෙක් කියලා මෙතන කවුරු හංගඩු ගහන්න යනවා නම් ඒකත් වැරදි. හරිද? මෙතන කවුරුත්
තමන්ගේ දේශපාලන මතවාදවල තමන්ගේ දේශපාලන පක්ෂවල තරුණ සංවිධානවල ලෝගෝස් ගහන්න ආවේ නෑ මෙතන. මේ තනිකර කරන්නේ දේශපාලන. ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ අපි නීතිඥ සුපුන් විජයරත්න සභාපතිතුමා සමග කතා කරද්දී එතුමාට අපි යෝජනා කරා ව්‍යවස්ථා වෙනස් කරන අපේ තරුණ යෝජනා ගන්න කියලා මේ හිටපු අපි ක්‍රියාකාරී තරුණ විදිහට අපේ යෝජනා ගන්න කියලා එතුමා ඒකට කන් දුන්නා වගේම කියන්න ඕනේ එතුමා විශේෂයෙන් මෙන්න මේ ප්‍රකාශ ස්ථිරවම කරා කවුරු මොන කතාව කිව්වත් ජනතාව විසින් පරමාධිපත්‍ය ලබා දීලා තියෙනවා මේ ආණ්ඩුවට ජනාධිපතිවරයාට මේ ජාතික ජනබලවේගයේ ප්‍රමුඛ දේශපාලන ව්‍යාපෘතියට. එතකොට අපි කරන්නේ අපිට ඕන දේ කියන එක එතුමා කිව්වා. අපි අහන්නේ ඒ කියන්නේ එතකොට ඒ එතුමා කියන ප්‍රකාශයත් එක්ක වෙන්නේ මේක දේශපාලනීකරණයකට අමුවේ ලක්වීමක්. ඒ වගේම තමයි මේ ලෝගෝස් වෙනස් කරන එක. ඒ කියන්නේ මේ ජාතික තරුණ සේවා සභාවේ නම ලෝගෝස් මේකේ ප්‍රතිපත්ති විවස්ථා චක්‍රලයක මේ හැමදේම ඉදිරියට වෙනස් වෙනවා කියලා කිව්වා. එතකොට අපි අහන්නේ මෙච්චර කාල 1979 ඉඳන් තමයි යෞවන සමාජ පිහිටවන්නේ. 1979 ඉඳන් මේ පිහිටවන යෞවන සමාජ ශේෂ්ත්‍රය මේකේ හිටපු තනිකර මේකේ තියෙන ක්‍රමවේදයන් වෙනස් කරලා මේ කරන්න හදන්නේ. තව අවුරුදු 4කින් අර අපේ ඉමන්ත තරුණ 나යකයා කිව්වා වගේ තව අවුරුදු 4කින් මේක SYU එකේ මූලස්ථානය වෙයි. එහෙම නැත්නම් ජනතා විමුක්ති පෙරමුණ මේ ජාතික ජන බලවේගය නෙමෙයිනේ මේක. දැන් මේක ජනතා විමුක්ති පෙරමුණේ බලය වෙලා තින්නේ. ජනතා විමුක්ති පෙරමුණේ තරුණ සංගමේ මූලස්ථානයේ විදිහට මේක පාවිච්චි කරයි. එතනින් එහාට අපිට කතා කරන්න තියෙන්නේ ජාතික තරුණ සේවා සභාව අමුවේ දේශපාලනීකරණයට ලක් කරපු පාදඩ ආණ්ඩුවක්. එහෙම නැත්නම් ජඩ ආණ්ඩුවක් කියලා තමයි මේකට කියන්න වෙන්නේ. ඒ වගේම මතක් කරන්න ඕනේ ආදරයෙන් මේ කරන්නේ මේ ආණ්ඩු පෙරලන්න වැඩක් නෙමෙයි. අපි ආදරණීය ඉල්ලීමක් කරන්නේ මේ යෞවන සමාජ ශාස්ත්‍රය රැක ගන්න. මෙච්චර කාල මේ යෞවන සමාජ ශාස්ත්‍රයේ කිසිදු දේශපාලන මැදිහත් වීමකින් තොරව කරන් ආපු එකක්. මොකද රනිල් වික්‍රමසිංහ සමහර දේවල් කරද්දී අපි ඒවට විරුද්ධ වුණා. මේකේ නාමල් රාජපක්ෂ එක ඒවා කරනකොට අපි ඒවට විරුද්ධ වුණා. මේකේ අපි ඉන්න කාලේ අපි කරපු මේ දේශපාලන අතපෙම් වලට අපි විරුද්ධ වුණා. ඒ විරුද්ධ වීම මේකටත් එහෙමම තමයි. අපි කාටවත් යටත් වෙන මේක නෙමෙයි. මම විශේෂයෙන්ම කියනවා තරුණයා කියලා කියන්නේ නිලධාරීන්ගේ හෝ දේශපාලකයන්ගේ අතකොළුවක් වෙන තැනක් නෙමෙයි. තාරුණ්‍යයේ මහගෙදර ජාතික තරුණ සේවා සභාව කිසිසේත් මෙහෙම කරන්න දෙන්නෙත් නැහැ කියලා. බොහොම ස්තුතියි. මම ඉමන්ද ප්‍රේසත් විමලවීර. මම ජාතික සම්මේලනයේ සංස්කෘතික කටයුතු කාර්යාලය සභාපති විදිහට තමයි වැඩ කටයුතු කරගෙන ගියේ. අවසාන විසරපු සම්මේලනයේ සමාජිකයෙක්. අපි එතකොට ආවා සමස්ත තාරුණ්‍යයට නියෝජනය කරමින් මේ වෙලාවේ සමස්ත යෞවන සමාජ සම්මේලනයේට මරුපහරක් එක් කරමින් වර්තමාන සභාපතිතුමා ඇතුළු යෞවන සමාජ පිටුවීමේ ක්‍රියාවලියට මැදිහත් වීම දරන NPP මන්ත්‍රීවරුන් සහ මෙච්චර කාලෙකට ඒ කට්ටිය අවුරුදු ගාණක් කරගෙන ආපු SYU එකේ කැම්පේන් එකේ පාවිච්චි කරපු ස්ලෝගන් එක යෞවන සමාජ ලියාපදිංචි සඳහා භාවිතා කරලා තියෙනවා. ඒකෙන් ඔප්පු වෙන්නේ මේක එක තරුණ සංවිධානයක එක පක්ෂයක තරුණ සංවිධානයක ප්‍රචාරණ කටයුතු සඳහා යෞවන සමාජ භාවිතයා කිරීමයි. ඒකට අපි විරුද්ධව ලියුමක් පාවිච්චි ඉදිරිපත් කරා. ඒ වගේම තමයි යෞවන සමාජ ලියාපදිංචිය සඳහා ඒ කියන්නේ යෞවන සමාජ පිහිටුවීම සඳහා මෙච්චර කාලයකට සහභාගී වුණේ නැහැ කිසිම පක්ෂයක මන්ත්‍රීවරයෙක් ආසන සංවිධායකවරයෙක් කොට්ටාස අපේක්ෂකයෙක් කාරක සභිකයෙක් සහ වෙනත් තරුණ සංවිධානයක නායක නායිකාවක් මේනක සහභාගී වුණේ නැහැ යෞවන සමාජ පිහිටීම සඳහා. එයාලා කියනවා එයාලට අපි මේ ලියුම ඉදිරිපත් කරලා එයාලත් එක්ක අපි කතා කරපු වෙලාවේ එයාලා කියන්නේ මෙච්චර කාලයකට යෞවන සමාජ පිහිටවීම සඳහා දේශපාලන පක්ෂයක රාජ්‍ය සභා මන්ත්‍රීවරු කොට්ටාස අපේක්ෂකයෝ එතකොට කණ්ඩායම් නායකයෝ සහ වෙනත් තරුණ සංවිධානයක තරුණ නායක නායිකාව යෞවන සමාජ සංවිධානයේ ලියාපදිංචි කිරීමට සහභාගී වුණේ නැහැ. හැබැයි එයාලා කියන්නේ කාරණාව තමයි මේ වෙලාවේ ආණ්ඩුවේ මැදිහත් වීමෙන් මේකට අවශ්‍ය සම්බන්ධීකරණ වැඩ කටයුතු සඳහා දායකත්වය අරන් දීලා තියෙනවා කියන්නේ. හැබැයි අපි එකඟයි ඒකට දායකත්වය දෙන්න ඕනේ. ඒකට ආණ්ඩුව මැදිහත් වෙන්න ඕනේ. ඒ ආණ්ඩුවෙන් එන මැදිහත් වීමට අපි එකඟයි. හැබැයි අපි මේ වෙලාවේ කියන්නේ දැනුවත් කිරීම සහ ප්‍රචාරණ කටයුතු සඳහා ආණ්ඩුව නෙමේ වෙනත් පක්ෂ නෙමේ ඕනම පක්ෂයක මන්ත්‍රීවරයෙක් මේ කටයුත්ත කරාට කමක් නැහැ. හැබැයි යෞවන සමාජ පිහිටවීම සඳහා යෞවන සමාජ ලියාපදිංචිය සඳහා මෙම කියන මන්ත්‍රීවරුන් සහ ආණ්ඩු පක්ෂයේ හෝ වේවා විපක්ෂයේ වේවා කිසිදු මන්ත්‍රීවරයෙක් සහභාගී නොවිය යුතුයි. හේතුව මේක දේශපාලනය මේක ඍජුව දේශපාලනය වීමට අපි විරුද්ධයි. මෙච්චර කාලයකට මෙතන මේ මගේ පිටිපස්සේ ඉන්න මේ තරුණ තරුණියෝ හැමෝම මේ වෙලාවේ යම්කිසි පක්ෂයක මතයක් දරනවා වෙන්න පුළුවන්. හැබැයි මේ වෙලාවේ එකතු වෙලා තියෙන්නේ මේ හැමෝම හැදුන තැන මේක හැදුන යෞවන සමාජය වලින් කවදාවත් යෞවන සමාජවල එක පක්ෂයක කියලා තරුණයෝ වෙන් කරලා නැහැ. හැමෝටම විවෘත වෙච්ච ප්ලැට්ෆෝම් එකක් තිබ්බ යෞවන සමාජවල. ඔවුන් මේක ඇවිල්ලා සමාජය ඉගෙන ගත්තා. සහජීවන ඉගෙන ගත්තා. මිත්‍රත්වය ඉගෙන ගත්තා. සහයෝගය ඉගෙන ගත්තා. ඔවුන් ඒකත් එක්ක වැඩ කටයුතු කරගෙන ගියා. හැබැයි
මේ වෙන දේශපාලන අත්පිරීමත් එක්ක මේක එක පක්ෂයකට කොටු වෙනවා. ඒක තරුණ සංවිධානයක් ප්‍රචලිත කරන්න සහ ප්‍රචාරණය කිරීමට තමයි මේක මැදිහත් වෙන්නේ. එයා කියනවා වත්මන් සභාපතිතුමා අපිට කියනවා මේ වෙන වැඩේ ඔයාලට බලා ගන්න පුළුවන් කොච්චර සංවර්ධනයක් වෙලාද කියලා තව අවුරුදු 4කින්. මේ යාලා ඉස්සෙල්ලාම චක්‍රලේඛ වෙනස් කරලා තියෙන පළවෙනි සම්මේලනේ යවුණ සමාජ ලියාපදිංචිය. එයාලා දැන් තමයි පටන් ගන්නෙ. එයාලගේ මතවාදය වපුරවන්න. ඔව් එයාලා කියන විදිහට තව අවුරුදු 4කින් අපිට බලා ගන්න පුළුවන් මේකටත් වෙලා තියෙන ඉරණ. එකඟයි. මොකද ඒ වෙනකොට එයාලගේ මතවාදය වපුරලා එයාලගේ මතවාදය තෙල ගහලා මං සරලවම කියන්නේ එයාලගේ තෙල ගහලා කොල්ලෝ කෙල්ලන්ගේ ඔළුව වෙනස් කරලා මේකේ තියෙන තැන අපිට බලා ගන්න පුළුවන්. හැබැයි අපි ඒ වෙනුවෙන් අවුරුදු 4ක් ඉන්නවද? වර්තමානයේදී ක්‍රියාත්මක වෙනවද කියන යෝජනාව මත තමයි විවිධ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් මේ වෙලාවේ තරුණ තරුණියෝ මෙතන සහභාගී වෙලා ඉන්නේ. අපි ලියුමක් ඉදිරිපත් කරා. අපි සතියක කාලයකින් අපි බලාපොරොත්තු වෙනවා එතුමාගෙන් පිළිතුරක් සහ එම මැදිහත් වීම නැති කරයි කියලා. අපි ඒ සතියක කාලයකට පස්සේ අපි යෞවන සමාජ ශේෂ්ත්‍රයේ හිටපු සමාජිකයෝ සහ හිටපු තනතුරු ලැබපු දිස්ත්‍රික් සම්මේලන, ප්‍රාදේශ සම්මේලන සහ ජාතික සම්මේලන නියෝජිතයෝ වශයෙන් අපි කරන මැදිහත් වීම අපි තව සතියකින් පස්සේ මෙහෙම නෙමෙයි අපි මැදිහත් වෙන්නේ. අපි ඒකට ඊට වැඩි විශාල පියවරක් ගන්නවා කියන එක අපි ආණ්ඩුවේ ජනාධිපතිතුමාටත් මේ වෙලාවේ දැනුවත් කරමින් ඒ කියන්නේ මේ වෙනකොට නම් අපිට ඒක පේනගෙන යන්නේ SYU ඒ කියන්නේ සමාජවාදී තරුණ සංගමයේ මූලස්ථානයේ බවට මේක පත් කරන්න යනවා කියන එක තමයි අපිට පේන්නේ මේ යන විදිය. ඊයේ නියෝජ්‍ය අමාත්‍යතුමා යාපනයේ ගිහින් තිබ්බා සංහිඳියාව වැඩි කරන්න යෞවන සමාජ හදනවා කියන්නේ. හැබැයි යාපනයේදී ඒකට විරුද්ධත්වය ප්‍රකාශ කරලා තිබ්බා තරුණයෝ වගේක්. මොකද ඔවුන් ප්‍රකාශ කරන්නේ අද ඊයේ නෙමෙයි තරුණයෝ අතර සංහිඳියාව ඇති වුණේ. අද උදෑසනත් මෙතෙන්ට ඇවිල්ලා ඉන්නවා. මෙතනත් ඉන්නවා යාපනයේ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ආපු තරුණයෝ 4 දෙනෙක්. එතකොට ඔවුන් ප්‍රකාශය කරන්නේ මීට කලින් ඉඳන් සංහිඳියාව තිබ්බා. අපි ඔවුන් හොඳට වැඩ කටයුතු කරා. අපි එහෙ යනවා. ඔවුන් මෙහෙ එනවා. කවදාවත් මේ අත් නොවින්න දෙයක් නෙමෙයි මේ යාලා කරන්න හදන්නේ. යාලා නිකන් අලුතෙන් හොවා දක්වන්න හදනවා මේ කවදාවත් තිබෙන්නේ නැති සංහිඳියාවක් තමයි දැන් හදන්නේ කියලා. හැබැයි ඒක අපි හදුවේ මීට අවුරුදු ගානකට කලින්. நான் தர்சன் யாழ் மாவட்டம் சேர்ந்த தேசிய இளைஞர் செயல்மன்றத்தின் தேசிய சம்மேளன பிரதிநிதி. நான் 2001 தொடக்கம் 2024ஆம் ஆண்டு காலப்பகுதிகளிலே தேசிய சம்மேளனத்தின் அங்கத்தவராக இருந்து பல வேலைத்திட்டங்களை இளைஞர்களை மேலே கொண்டு செல்வதற்காக வேலைத்திட்டங்கள் நடத்தியிருந்தோம். அந்த வகையில் பெருமிதமும் அடைகின்றோம். ஆனால் தற்போதுள்ள காலப்பகுதியில் தற்போதுள்ள ஆட்சியாளர்கள் அதாவது என்பிபி கட்சியினர் வந்து தேசிய சேவை மன்றத்துக்குள்ளே தமது கட்சி வேலைத்திட்டங்களை SYU என்ற ஒரு கட்சி வேலைத்திட்டத்தை உள்ளே கொண்டு வந்து இளைஞர்களுக்குள்ளே அரசியலை கொண்டு வந்து அரசியல் மூலமாக இளைஞர்களை பிரிக்க முயற்சிக்கிறார்கள் என்று நாங்கள் எண்ணுகின்றோம். அதன் காரணமாக அந்த வேலைத்திட்டங்கள் எல்லாம் புறக்கணித்து இளைஞர்களையும் யுவதிகளையும் மேலே கொண்டு செல்லக்கூடிய தலைமைத்துவத்தை வளர்த்து மேலே கொண்டு செல்லக்கூடியவாறான வேலைத்திட்டங்களை நாங்கள் ஆதரிப்பதோடு இவ்வாறான வேலைத்திட்டங்களை நாங்கள் முற்றாக எதிர்க்கின்றோம். அதே போலவே தற்போது இருக்கின்ற பணிப்பாளர் அவர்கள் இளைஞராக இருந்து பணிப்பாளராக வந்தவர். அவரும் வந்து இதை உணர்ந்து கொண்டு நமது தேசிய இளைஞர் சேவை மன்றத்துக்குள்ளே எந்த ஒரு கட்சி பேதமும் இல்லாமல் கட்சி பேதங்களில் அற்ற ஒரு இளைஞர் சமுதாயத்தை உருவாக்குவதற்கு இதற்கான நடவடிக்கை எடுக்க வேண்டும் என கேட்டுக்கொள்வதோடு இளைஞர் கழகங்கள் அமைப்பதற்கு என்பிபி கட்சியினுடைய பிரதிநிதிகள் தற்போது வேறு மாவட்டங்களில் சென்று கொண்டிருக்கிறார்கள். அவர்களையும் அதை தவிர்த்துக் கொள்ள வேண்டும். ஏனென்றால் இளைஞர் கழகங்களை அமைப்பது வந்து இளைஞர் சேவை அதிகாரிகள் மற்றும் இளைஞர் சம்மேளன உறுப்பினர்களுடைய கடமை. அதற்குள்ளே வந்து கட்சியை கொண்டு வந்து அதில் திணிப்பது வந்து பல இளைஞர்களுக்கு ஒரு விரக்தியை உண்டாக்கும், விரக்தியான நிலைமையை உண்டாக்கும். ஆகவே இவற்றை கணத்தில் கொண்டு பணிப்பாளரும் சரி அமைச்சரும் சரி தேசிய இளைஞர் செயல் மன்றம் தேசிய இளைஞர் செயல் மன்றமாக இருக்க வேண்டும். ஒரு கட்சியின் தேசிய மன்றமாக இருக்கக்கூடாது என்பதை நான் கேட்டுக்கொள்கின்றேன். நன்றி.